මේ ලෝකේ ජීවත්වන බොහෝ දෙනා හිතාන් ඉන්නේ සක්සස් වෙන නම් විශාල වෙනස්කමක් හෝ තමන්ගේ ලක්ෂ්‍ය හෝ බලපානවා කියලා. ඒත් ඇත්තටම සක්සස් එක කියන්නේ අහම්බයක්වත් ඒක එක රැයකින්වත් සිදුවන දෙයක් නෑ නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒක කුඩා දෙයකින් ආරම්භ වන දෙයක්. ඉතිහාසය, විද්‍යාව, සබාදාම එක දෙයක් ඔප්පු කරනවා. Small actions. එහෙම නැත්නම් කුඩා ක්‍රියාවක් කාලය සමග නැවත නැවතත් නතර කරනු නොහැකි සක්සස් එකක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ අවසන් වීට ඔබට වැටහෙවි අද ඔබ ගන්නා ස්මෝල් ඇක්ෂන් එකකින් එහෙම නැත්නම් කුඩා පියවරකින් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කියලා. එසේනම් රැඳෙන්න අප සමග මේ වීඩියෝ අවසන් වලදී මම මෙහෙම හෙව්වා. කූඹියෙකු සහ අලියෙකු අතරින් ඇත්තටම වඩා බලවත් කවුද? කූඹියා කුඩා සහ දුර්වල සතෙක් කියලා ඔබට වැටහි. අලියා ගැන හිතන්නකෝ. ඔහු විශාල සහ ශක්තිමත් සතෙක්. ඉතින් අලියා කූඹියක පෑගුවොත් කූඹිය ශනිකව මියනවා. ඉතින් පැහැදිලිවම අලියා ශක්තිමත්. හරිද? නෑ. කූඹිය තමන්ගේ ශරීරයට වඩා විශාල ආහාර පවා රැගෙන යනවා. ඒ වගේම ඔවුන් මුළු නගරයක් වුණත් භූගත කොට නගනවා. මොකද්ද රහස? ඔවුන් නතර වෙන්නේ නැහැ. ඔවුන් එකට වැඩ කරනවා. ඔවුන් ස්ථාවරයි. ඉතින් ඒ අවසම්බන්ධයෙන් දෙසේමයි. ඒ ශක්තිමත් ඉපදීම ගැනවත් නෙවෙයි. ඒ වාසනාව විඳීම ගැනවත් නෙවෙයි. ඒ සෑම දිනෙකම කළ යුතු කුඩා පියවර තැබීමක් ගැනයි. එහෙම නැත්නම් මං කලින් කිව්වා වගේ ස්මෝල් ඇක්ෂන් එකක් ගැනයි. ඉතින් ඔයා කූඹියකගේ වැඩ කළොත් ඔය හැමදාම ඔයාගේ හීනවන පොඩි පියවරක් තිබ්බොත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැද්ද? හිතලා බලන්න. ජල බිඳුවකට විශාල ගලක් උනත් බිඳින්න පුළුවන් කියලා දන්නවද? මේක ලොකු පර්වතයක්. ඒක දැඩි, ශක්තිමත්. දැන් මේ පර්වතයේ මතට වැටෙන කුඩා ජල බිඳුවක් ගැන හිතන්නකෝ. ඒ ජල බිඳුවකට මේ පර්වතය බිඳින්න පුළුවන් වේද? කිසිසේත්ම බෑ. නමුත් ජල බිඳු කීපයක් එකම තැනට දිනෙන් දින කන්ටිනියස්ලි වැටුණොත් කුමක් වෙයිද? අවසානයේ මේ විශාල පර්වතය කැඩලා යනවා. ඒ කොහොමද? කන්සිස්ටෙන්සි. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේ ස්මෝල් ඇක්ෂන් එකක් හින්දා. ඔයා කන්ටිනියස්ලි ඔයාගේ ඉලක්කය සඳහා වැඩ කරනවා නම් ඔබට එවෙලෙම රිසල්ට් එක නොලැබෙන්න පුළුවන්. නමුත් ජල බිඳු කිහිපයක් අර පර්වතයේ බිඳමනවා වගේ ඔයාට සක්සස් වෙන්න තියෙන බාධක ටික බිඳමනවාමයි. 100ට රීතිය. ඔයා දන්නවද? ඔයා සෑම දිනකම 100ට එකක් පමණ දියුණු වුණොත් ඒ වසරක් අවසන් වෙනකොට ඔබ දියුණු වීමට ආරම්භ කළ කාලයට වඩා 37 ගුණයකින් හොඳයි කියලා. මේකට අපි කියනවා සංයුක්ත ආචරණ. එහෙම නැත්නම් කම්පවුන්ඩ් ඉෆෙක්ට් එක කියලා. මෙහෙම හිතන්නකෝ. ඔයාට ඔෆර් දෙකක් හම්බ වෙනවා. එකක් කෝටි භාග චෙක් එකක්. ඒක අදමුණොත් වලට ගන්න පුළුවන්. ඒතර අනිත් එක රුපියල්ක මුදලක්. දවස් 30ක කාලයක් දෙගුණ වෙලා, ඒ කියන්නේ දවස ගන්න දෙගුණ වෙලා 30 වෙනි දවසේදී මුළු මුදලම හොයන්න ගන්න පුළුවන්. ඔයා මේ දෙකෙන් මොකද තෝරගන්නේ? උදාහරණයක් වශයෙන් දැන් ඔයා කෝටි 5 ඔෆර් එක ගන්නවා කියමු. ඔයාගේ යාළුවා අර රුපියල් දෙගුණ වෙන ඔප්ෂන් එක තෝරගන්නවා. ඉතින් ආයි පළවෙනි දවසේ බැලුවොත් ඔයා ගාව කෝටි 5ක් තියෙනවා. නමුත් ආ යාළුවා ළඟ රුපියලයි තියෙන්නේ. දෙවෙනි දවසේ රුපියල් 2ක්, තුන්වෙනි දවසේ රුපියල් 4ක්. මේ විදිහට හරියම හිමියට තමයි වර්ධනය වෙන්නේ. අපිට මෙහි වර්ධනය බැලුවොත් ලොකු වර්ධනයක් වෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තට මැජික් එක වෙන්නේ 18 වෙනි දවසේ. ඒ 1,72,72ක මුදල බාර පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් මේකට තමයි මේ ටිපින් පොයින්ට් එක කියලා කියන්නේ. ඉතින් මේ ටිපින් පොයින්ට් එකෙන් පස්සේ මේ මුදලේ වටිනාකමේ වර්ධනය ඉතා වේගෙන් ඉහළ යනවා. 30 වෙනි දවසේ වෙද්දී ඒ 1,32,72ක මුදල කෝටි 54 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා ඔයාට කෝටි 48ක ලාභයක් වෙනවා. නමුත් ආගේ යාළුවට කාලයක් බලාගෙන ඉඳින්දා එයාට කෝටි 48ක ලාභයක් හිමි වෙනවා. ඉතින් මේක තමයි කම්පවුන්ඩ් ඉෆෙක්ට් එක කියන්නේ. ඉතින් ඔබ මේකත් හිතන්න. ඔබ දිනපතා එකක් ඉගෙන ගන්නවා. කාලය සමග ඔයාට විද්‍යාඥයෙකුට වෙන්න පුළුවන්. ඔබ දිනපතා ටිකක් ව්‍යායාම කරනවා. කාලය සමග ඔයාට ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න සිරුරක් වුණත් හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දිනපතා තමන්ගේ ආශාව මත වැඩ කරනවා නම් නිසකවම ඔබ සාර්ථකත්වය නිර්මාණය කරගන්නවා.
රයිට් සහෝදරයෝ. ඔවුන් විද්‍යාඥයන් නෙවෙයි. ඔවුන්ට විශාල සමාගමක් තිබුණෙත් නැහැ. ඔවුන් වැඩ කළේ කුඩා බයිසිකල් සාප්පුවක. නමුත් සෑම දිනකම ඔවුන් අත්හදා බැලීම් කරා, අසාර්ථක වුණා, ඉගෙන ගත්තා. ඔවුන් කිසිවිට ගන්න නතරුනේ නැහැ. අවසානයේ ඔවුන් නතර වුණේ ලෝකයේ පළවෙනි ගුවන් යානය හදලා. ඔවුන් දවසකින් ලෝකෙ වෙනස් කරාද? නෑ. ඔවුන් කුඩාවට පටන් ගත්තා. කුඩා අදහස්, කුඩා පියවර. නමුත් කිසිදා නතර වුණේ නැහැ. ඔවුන් ඉදිරියටම ගියා. අවසානයේ ඔවුන් ඉතිහාසය පවා වෙනස් කළා. මගේ අවසාන ප්‍රශ්නය. ඔබ කුමක්ද කරන්නේ? දැන් ඔබට තේරීම් දෙකක් තියෙනවා. කිසිදා නොපෙමෙනෙන පර්ෆෙක්ට් ටයිම් එක එනකල් ඔයාට බලාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අදම කුඩා පියවරක් තබනවද? ඉතින් ඔබ අවසාන වශයෙන් එක පිටුවක් ලියන්න, එක ව්‍යායාමයක් කරන්න, එක අලුත් දෙයක් ඉගෙන ගන්න. මොකද ඔබ දිගටම ගියොත් ඔබ කවදාවත් නතරුනේ නැත්තම් එක දවසක් ලෝකේ ඔබ දෙස බලලා කියයි ඒ පුද්ගලයා ඒක කළා කියලා.